මේක මුන් අහන්නේ මම දන්නවා මේ කැම්පස් එකේ අපේ බැජ් එකේ අපේ උන් ටිකට හරිද මුන් මේක අහන්න කවුරුත් දන්නේ නැහැ මම මේක කිව්වා කියලා කමන්නේ මට අර වගකීමක් වශයෙන් යතුමක් වශයෙන් මම මේක මතක් කරන්න ඕන ඒ කියන්නේ සාමාන්‍යයෙන් එහෙම තමන් එක්කම ඉන්න එකෙක් උන් ටික පාඩම් කරගෙන අර පොතේ විභාග ටික කරගෙන ඒකේ ફોකස් වෙලා ඉන්නකොට ඒ වැඩෙත් අවුලක් නැතුව කරගනිමින් මම මගේ ඩිග්‍රී එකේ එක දවසක්වත් පරක්කු නැහැ සාමාන්‍ය මගේ බැජ් එකකට සාපේක්ෂව එක දවසක් පරක්කු නැහැ එක පොඩ්ඩක්වත් මම පරක්කු නැහැ මගේ බැජ් එකේ ළමෙක් මේ වෙනකොට ඉන්න ඕන ඩිග්‍රී එකේ ඉන්න ඕන ලෙවල් එකේ 100%ක් මම මේ විදිහ ඉන්නවා. එහෙම ඒ ඩිග්‍රී එක හැන්ඩල් කරන ගමන් අනිත් පැත්තෙන් මම පරිබාහිරව සාමාන්‍යයෙන් මේ වයස වෙනකොට මිනිස්සෙකුට සාර්ථක වෙනවයි කියලා හිතන්න පුළුවන් අප මාජින් එක මොකද්ද? ඒකට අවිල්ලා තියෙන හෝ ඒකේ අභිභව ගිහිල්ලා තියෙනවා. හරිද? එහෙම වෙනකොට සාමාන්‍යයෙන් වටේ පිටේ ඉන්නේ උන්ට උන් ඒක විතරක් කරගෙන යනකොට තව එකෙක් ඒකත් කරගෙන වෙන එකක් කරන් ඉද්දි බලන් ඉන්න හරි අමාරුයි. එහෙම වෙනකොටත් උදව් කරන මිනිස්සු හරි අඩුයි. හැබැයි මගේ වාසනාවට මට කැම්පස් එකේ මගේ බැජ් එකේ එහෙම උන් ටිකක් හම්බුණා. විශේෂයෙන්ම ඔක්කොම උන් එහෙමයි. මම දන්න මට එහෙම කියන්න එකෙක් නැති තරම් ඒ කියන්නේ එහෙම නෑ කියන්න. විශේෂයෙන්ම අපේ ගෲප් එකේ කියන්නේ ඔය ක්ලිනිකල් ගෲප් අනම්මනම් කියලා තියෙනවා. ඒ කියන්නේ වැඩිපුරම ගොඩක් ඒ අනම්මනම් ලර්නින් ඇක්ටිවිටීස් තියෙන්නේ ඒගොල්ලොත් එකේ ගෲප් එක මාර හොඳ සෙට් එකක් සෙට්නේ උන් ටික නැත්තම් හරිද ඒ කියන්නේ ඇත්තටම එහෙම තැන් ගොඩක් තියෙනවා මගේ ටියුෂන් නැති වෙන්න තිබුණු උන් ටික නැත්තම් මට ওই දෙකෙන් එකක් නැති වෙලා අද මම මේ දෙකම තියෙන එකෙක් විදියට නේ ආඩම්බරෙන් කතා කරන්නේ උන් ටික නොහිටින්න මට ওই දෙකෙන් එකක් මොකක් හරි එකක් නැති වෙලා ඒක ටියුෂන් නරකද කියන්න මම දන්නේ නැහැ දෙකෙන් එකක් නැති වෙලා ඒතර උන් ටිකට මාර රෙස්පෙක්ට් එකක් තියෙන්න ඕන මේ එයාලටත් ඒ ස්තුතිය හිමි වෙනවා මේකත් එක්ක උන් කවුරුත් මේක අහන්න එකක් නැහැ උන් දැනගන්න එකක් වත් නැහැ මම උන්ට මෙහෙම කිව්වා කියලා හැබැයි මගේ වගකීමක් වශයෙන් මම ඒක කියන්න ඕන ඒක මාරයි ඒ සෙට් එක මාරයි ඒ කියන්නේ ඕන තැනකදී අන්තිම මොහොත වෙනකන් ඕන තැනකදී අර කිසිම කොන්දේසියක් අදාළ නැතුව මොකුත් උන්ට හම්බෙලා කිහිම්මලකුත් නැහැ උදව් කරපු මිනිස්සු සෙට් එකක් හම්බුණා කැම්පස් එකේ උන් ටික මාර වටනවා ඒ සෙට් එක